2026 ඔයාගේ ප්ලෑන් එක රට යන එකද? ඔයා ප්ලෑන් කරලා හරියටම රට නොගියොත් ඔයාව අමාරුවේ වැටෙන්න පුළුවන්. අපි ඕනම වැඩක් පටන් ගන්න කලින් ප්ලෑන් එකක් හදා ගන්නවානේ. අන්න ඒ වගේ ඔයාගේ රට යන වැඩේ සක්සස් කරගන්න මෙන්න මේ දේවල් හරියටම හොයලා බලලා ප්ලෑන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් රිස්ක් එකක් නැතුව මේ දේවල් කරගන්න. ස්ටෙප් 1. ඔයා ගන්න වීසා එක ඔයා රට යන රික්වයර්මන්ට් එකට මැච් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ස්ටඩීස් වලට රට යන කෙනෙක් නම් ස්ටුඩන්ට් වීසා. වර්ක් කරන්න යන කෙනෙක් නම් වර්ක් වීසාම ගන්න ඕන. ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන ජොබ් එකක් කරන්න යන්න හිතන් ඉන්නවා නම් එතන රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් නැතුව රට යන්න නම් මේ දේ අනිවාර්යෙන්ම ෆුල්ෆිල් කරගන්න. ස්ටෙප් 2. ඔයා රට යන්න කලින් ඔයාගේ සල්ලි මැනේජ් කරන විදිය ප්ලෑන් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ලිවිං කොස්ට්, ට්‍රැවල් කොස්ට්, එමර්ජන්සි කොස්ට්, ඉනිෂියල් සෙටල්මන්ට් කොස්ට් මේ හැම එකම කලින්ම ප්ලෑන් කරලා තියෙන්න ඕන. ඔයා පිටරට ඉන්නකොට ස්ටේබල් රිටර්න් එකක් තියාගන්න ෆික්ස් ඩිපොසිට් එකක් හදාගන්න. රට යනකොට ඔයාගේ කරන්සි US ඩොලර්ස්, ග්‍රේට් බ්‍රිටන් පවුන්ඩ්, ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලට හරවලා සේෆ් විදියට සේව් කරන්න ෆොරින් කරන්සි account එකක් හදාගන්න. අනිවාර්යෙන්ම monthly saving target එකකට සල්ලි ඉතුරු කරන්න. Step 3. මොන රටකට ගියත් ඔයාට ලංකාවේ banking access තියාගන්න එක important දෙයක්. online වගේම overseas use කරන්න පුළුවන් international debit card එකක්, credit card එකක් ඔයා ළඟ තියාගන්න. ඔයාගේ salary එක එනකොට bank එකට safe විදියට transfer කරන්න remittance setup එක වගේ facilities දැන් බැංකුවල තියෙනවා. ඒව ගැන ටිකක් හොයලා බලලා ඒ facilities ඔයාටත් හදාගන්න. last step. ඔයාගේ foreign travel transit එකේ හදිසි අවස්ථාවක් ඇති වුණොත් extra protection එකක් තියෙන්න ඕන. ඒකට travel insurance එකක් ඔයාට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මේ වගේ safety net එකක් තිබ්බොත් මොන emergency එකක් ආවත් ඔයා අමාරුවේ වැටෙන්නේ නැහැ. DFCC bank එකට එන ඔයාටත් මේවම කිව්ව facilities ඔක්කොම free consultations එක්කම පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඔයත් අදම ළඟම පිහිටි DFCC බැංකුවට එන්න.